ආයුබෝවන් ගුරුන් වහන්සේ. ආයුබෝවන්. පේනයක් බලා ගන්න වෙන්න. එහෙමයි. මට මේ ළඟදී ඉඳලා කාරණාව හිතේ තියාගත්තම හොටටෝම ඇති. හොඳයි එහෙනම්. මම සූදානම් වෙලා කතා කරනකම් මෙන් වාඩිලා ඉමු. ඔය පේන බලන්නේ මහත්තයා ඇතුළට ආවනම් පඩුරු රුපියල් 1516ක් යානමතින් තිබ්බනම් එහෙනම් අන්නාපු කාරණාව හිතේ තියාගෙන වැඳගත්තා නම් එහෙනම් කියමුකෝ බලන්න මලක නමකුත් අරලිය මල එහෙමයි. ඕම් අංජනන් දේවි තමාගේ නිවස ඉස්සරහට වැඩියා. ගේට්ටුවෙන් ඇතුල් වෙලා තමාගේ නිවස ඉස්සර විශාල අඹ ගසක් තියෙනවා. අංජනන් දේවි වෙන්නුම් කරනවා. එහෙමයි. මලගිය පරාණකාරයෙක් ගැන අහන බවයි පෙන්නුම් කරන්නේ. අනේ එහෙමයි මේ අපේ මාමා. දැන් අවුරුදු 12ක් ඇති. පේනේ කියන්නේ මමනේ. නැවත උප්පත්තියක් නම් පෙන්නුම් කරනවා. හැබැයි මෙහෙනම් නෙමෙයි. දුර රටක පින්කාරයා හොඳ පුෂ්ටිමත් ශරීරයක් පෙන්නුම් කරන්නේ. ඒ කාලේ තියෝදයා වගේ ඊතල රටක් වගේ පෙන්නුම් කරන ආකාරයට මෙහෙමත් වැටෙනවා. බලමු බලන්න අංජනන් දේවි පෙන්වන රට මේ නවසීලන්තිනේ. අපේ මාමා නවසීලන්තේ. අනේ සෝදු ලොකු තන පිට්ටනියක් ගාව නැවතුණා. අපේ මාමා ගෝල්ෆ් ගහන්න හරි ආසයි. ඒකයි මම හිතුවේ. නෑ. කෑම කනවා පෙන්නුම් කරන්නේ. තන පොළොනේ කන්නේ.